ආයිබෝවන් වාසනාවන්ත දිනයක් ඔබට සුබර සන්ධ්‍යාවක් ඒ වගේම ඔබගේ සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉටු වෙන වාසනාවන්ත දවසක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ඔබ එකතු වෙලා ඉන්නේ යුනිවර්ස් ශ්‍රී ලංකාවේ තියෙන ගෙනෙන තවත් සුවිශේෂී වීඩියෝ එකකින් සමගින්. ඉතින් මේ පණිවිඩය ඔයාට ලැබුණා නම් ඔයත් මේ විශ්වය තෝරාගත්ත කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා. ඉතින් මේ පණිවිඩය ඔයාට ලැබුණා කියන්නේ අවුරුදු 10ක් ගියා කියලා කියන්නේ අවුරුදු 5ක් ගියා කියලා කියන්නේ මේ වීඩියෝ එක දකිනවා නම් ඔයා හරිම වාසනාවන්තයි. ඉතින් මේ මෙතඩ් එක මට යුනිවර්ස් එක කියලා දුන්නේ විශ්ව මාතාව කියලා දුන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ දැන් අපි හිතන්න අපේ වයිබ් එක අපි වෙනස් කරගද්දි ඒ කියන්නේ අපි හිතන සිතුවිලි වල යම්කිසි විදියකින් අපි ඍණාත්මකව හිතන්න පටන් ගත්තාම අපේ සම්පූර්ණයෙන්ම ভাইබ්‍රේෂන් එක වෙනස් වෙලා යනවා. හරි. එතකොට අන්න ඒ කියන ভাইබ්‍රේෂන් එක යම්කිසි විදියකින් නැති කරගන්න යම්කිසි මෙතඩ් එකක් කියලා දෙන්න තමයි මම අද ඔබත් එක්ක එකතු වෙලා ඉන්නේ. මේකට භාවනා ක්‍රමයක් කියලා කිව්වත් වැරදි නෑ. හරි. අපි ඉස්සරවම ඔයා මොන පරිසරයක හිටියත් මේ මෙතඩ් එක පුරුදු වෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ ভাইබ්‍රේෂන් එක ධනාත්මක පැත්තට හරවන්න. හරි. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. ඔයා මෙහෙම හිතන්න ඔයා ඉන්න බෑග්ග්‍රවුන්ඩ් එක. නිකමට ඔයා හිතන්න ඔයා ඉන්න බෑග්ග්‍රවුන්ඩ් එක මොන වගේ එකක් වුණත් ඔයාගේ මනස ඒකාග්‍ර කරගන්න තියෙන මොහොත මේ වර්තමාන මොහොත. ඔයා දෙස හැරීමේ කාලය දැන් මේ විශ්වය කියනවා ඔයා දෙස හැරීමේ කාලය දැන් එළඹිලා තියෙනවා. ඒ කියන්නේ ඔයා ගැන හිතන්න දැන් කාලය එළඹිලා තියෙනවා. සෞඛ්‍ය සම්පන්න අතින්, මානසික අතින්, ඒ වගේම සමාජීය අතින් ඔයා ගැන හිතන්න ඔයාට කාලය එළඹිලා තියෙනවා. ඔයා දැස් දෙක පියාගෙන සාමාන්‍ය හුස්ම ඒ කියන්නේ හුස්ම ගන්නකොට හුස්ම රැල්ල දෙස අවධානයෙන් මදක් බලාගෙන සිටින්න. එතකොට මේ තප්පර කීපය ඇතුළත ඔයාට එන සිතුවිල්ල ගැන ඔයා හිතන්න. ඔයාට එන්නේ ඔයාගේ ජීවිතය ගැන ඍණාත්මක හැඟීමක් නම් ඔයා ඒක වෙනස් කරගන්න කාලය ලැබිලා තියෙනවා. ඔයා දැස් දෙක පියාගෙන හුස්ම ගනිද්දී ඔයාට හිතෙන්නේ පොසිටිව් දේවල් නම් ඔයාගේ ඉම්ප්‍රූව් කරගන්න තව දෙයක් තියෙනවා. ඔයාට දැනෙනවා නම් ඔයා හරිම වාසනාවන්තයි කියලා අන්න ඒ තැනටපත් කරන්න තමයි මේ කෙටි මෙතඩ් එක මම අරගෙන ආවේ. එතකොට මේක සාමාන්‍යයෙන් ඔයාගේ ඕරා එක වටා නිර්මාණය වෙලා තියෙන ශක්තිය වර්ධනය කරගන්නත් භාවිතා කරන්න පුළුවන්. ඔයා හොඳට මතක තියාගන්න ඔයාගේ ජීවිතයේ ඔයා හිතන සිතුවිල්ල පාදක කරගෙන තමයි ඉදිරියට නිර්මාණය වෙන හැම දෙයක්ම තීරණය වෙන්නේ. හරි. එතකොට ඔයා මේ මෙතඩ් එක පුරුදු වෙද්දී උදෑසන කාලය වගේ කාලයක් ගන්නවා නම් ඉතාම හොඳයි. මොකද මේ මෙතඩ් එක කරන කෙනෙක් සාමාන්‍ය මිනිස්සෙකුට වඩා තමන්ගේ ভাইබ්‍රේෂන් එක වැඩි කර ගන්නවා විශ්වයත් එක්ක සම්බන්ධ වෙන නිසා. හරි. ඔයා මේක කරාට පස්සේ ඔයාට දෙන්න වයිබ් එක පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. මොකද අපිත් එක්ක එකතු වෙලා ඉන්න බොහෝ දෙනා දන්නවා මොකද්ද ඇත්තටම මේ විශ්ව ශක්තිය කියලා කියන්නේ. විශ්වයෙන් උදව් ගන්න පුළුවන් ඇත්තටම ඔයා හිතනවට වඩා මේ විශ්වය අපිත් එක්ක ගනුදෙනු කරනවා නොහිතපු වෙලාවන් වලදී. ඒ නිසා ඔයා බලාගෙන ඉන්න විශ්වයවත් එක්ක ගනුදෙනු කරන්නේ මොන වගේ අවස්ථාවන් වලදී කියා. හරි. දැන් ඔයා මදකට මේ මෙතඩ් එක පුරුදු කරන්න මේ විනාඩි කිහිපය භාවිතා කරන්න. ඔයාට පුළුවන් දිගු හුස්මක් අරගෙන හිමීට පල්ලට දාන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ ගත්ත හුස්ම නැවත අරගෙන ඔයාගේ සිත යොමු කරන්න. මෙතනදී වෙන්නේ හුස්ම රැල්ලත් එක්ක අපේ මනස ඒකාලෝක වෙනවා. ඒ කියන්නේ දැහන්ගත වෙනවා. අපි ඒකට කියනවා දැහන්ගත වීමක් කියලා. මෙන්න මේ දැහන්ගත වීම තමයි ඔයාට ගොඩක් වැදගත් වෙන්නේ. ඔයා එතනදී ඔයාගේ ධනාත්මක ශක්තිය ඒ සිතුවිල්ලට යොමු කරන්න ඕන. ඒ කියන්නේ මම බලගත්ු මිනිස්සෙක්,
මම නිරෝගිමත් මිනිස්සෙක්. ඔයාට ලැබෙන්න තියෙන දෙයක්. ඒ කියන්නේ ඔයාට මේ විශ්වයෙන් ලැබෙන්න තියෙන දෙයක් ඔයා අනිවාර්යයෙන්ම මෙතනදී ඔයා යම්කිසි වෙලාවක් අරගෙන අනිවාර්යයෙන්ම ප්‍රාර්ථනා කරනවා නම් ඒ හැම දෙයක්ම විශ්වයට ඉටු කරලා දෙන්න යෝජනා කරනවා. මෙතනදී ඔයා නොහිතපු විදියට ඔයාට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට නොලැබෙන දෙයක් ඔයාට කියන්නේ විශේෂ ඔය දෙයක්. ඔයාගෙන් ඈතින් තියෙන දෙයක් ඔයා ප්‍රාර්ථනා කරන්න එපා. ඔයාට ලැබෙන්න සුදුසු දෙයක් ඔයා ප්‍රාර්ථනා කරන්න. හිතන්න යාන වාහනයක්, ඊට පස්සේ ගෙයක් දොරක්, ඊට පස්සේ ඔයාට ඉඩමක්, ඔයා ගන්න තියෙන මුදලක්, මේ ඕන දෙයක් ඔයාට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඔයා විභාගයෙන් පාස් වෙන්න එනවා නම් ඒක ඔයාට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඔය අරමුණු කරන සිතුවිල්ල මොකද්ද? අන්න එතනදී මේ මෙතඩ් එකේදී ක්‍රියාත්මක වෙනවා. ඒතර ඔයා මේක කරගෙන යද්දී ඔයාට එන යම්කිසි අභියෝගයක් තමයි ඔයාගේ පොසිටිව් ভাইබ්‍රේෂන් එක වටේ බෑග්ග්‍රවුන්ඩ් එකේ හේතුන් එක්ක වෙනස් වෙන්න පුළුවන්. නිසා ඔයා මේක උදෑසන කාලයේදී පාවිච්චි ඔයා පිරිසිදු වෙලා, පවිත්‍ර වෙලා, පුළුවන් නම් බුද්ධ වන්දනාවෙන් පස්සේ උදෑසන ඔයාට මේ මෙතඩ් එක පුරුදු කරන්න අනිවාර්යෙන්ම ඔයාට මේකෙන් ප්‍රයෝජන සහ ප්‍රාතිහාර්යයන් ලබා ගන්න පුළුවන්. ඉතින් අද ගෙනාපු වීඩියෝ එක මම මෙතනදී අවසන් කරනවා. ඉතින් අවසාන පැතුම ඔයාගේ ජීවිතයට වාසනාව, සෞභාග්‍ය, සතුට උදා වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාට සුබ දවසක්. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ලොව සාමය රජ වේවා.